ආයුෂ බොහොම වේවා මය දයබර මිතුරනි. ඉතින් බොහොම දවසක් දොඩමළු වෙච්ච අපි අද කතා කරනවා ආයතනයේ කීර්ති නාමය වඩා වර්ධනය කරන පක්ෂපාතී කාර්ය මණ්ඩල සමාජිකයා පිළිබඳව. ඔබ නිකමට හරි හිතුවද ඔබේ කාර්ය මණ්ඩලය ඔබට පක්ෂද නැද්ද කියලා? මොකද්ද මේ පක්ෂපාතීත්වය? මොකක්ද මේ ආකල්පය? ඔබ දන්නවද? ආයතනයේ කීර්තිය යසස පතන්න නම් ඔබට පක්ෂපාතී ආයතන ප්‍රතිපත්තීන්ට පක්ෂපාතී කාර්ය මණ්ඩල සමාජික පිරිසක් අපිට ඉන්න ඕන කියලා. මේ වගේ කෙනෙක් තනන්නට කිසියම් විද්‍යාත්මක ක්‍රමයක් තියෙනවා කියලා ඔබ දැනගෙන හිටියද? මතක තියාගන්න. කාර්ය මණ්ඩලය ඔවුන්ට කුසලතා පුහුණුව සහ සංවර්ධනයත් ආකල්පීය වෙනසක් කිරීම සඳහා කරන්නා වූ දරණ ප්‍රයත්නයක් තුළ නිවැරදි සබඳතාවයක් ගොඩ නැගීම තුළින් වන ඒ පුහුණුව සහ සංවර්ධනය තුළින් මේ දේ කරන්නට පුළුවන්. happy employee make happy customer කියලා අපි කියනවා. එහෙනම් සතුටුදායක පාරිභෝගිකයා තනන්නේ සතුටුදායක හොඳ ආකල්පීය වෙනසක් තියෙන කාර්ය මණ්ඩල සමාජිකයා. ඔහු ආයතනයේ පක්ෂපාතියා. එහෙනම් ඔබ ආයතනයේ අප ආයතනයේ කීර්ති නාමය ඉහළ නංවා ගතොත් කුමක්ද සිදුවන්නේ? වලා පටලින් මිදුණු සඳක්සේ ඔබේ ආයතනය බබලන්නට ගනීවි. ඇයිද කියනවා නම් මේ පක්ෂපාතී කාර්ය මණ්ඩල සමාජිකයා කියන්නේ සැබවින්ම සඳක්. එවන් සඳක හිමිකරුවෙක් වන්නටයි මගේ මේ ආරාධනය. ඉතින් අපි සඳක් තනමු ඔබේ ආයතන කාර්ය මණ්ඩල සමාජිකයන් සියලු දෙනාම තුටින් සිටින පක්ෂපාතී පිරිසක් බවට පත් කරගන්න. මම මංජුශ්‍රී පාලිත.